හරි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ගන්න ට්‍රේඩ් එකක්. ඉතින් ඔයාලට පේනදී මාකට් එකේ euro USD එකේ අපිට අප් ට්‍රෙන්ඩ් එකක් පෙන්නන්නේ. ඉතින් මේ අප් ට්‍රෙන්ඩ් එකේ මේ පුල් බෑක් එකක් එන ගමන් මාකට් එකේ තියෙන්නේ. හැබැයි දැන් ඔයාලට පේනදී මාකට් එකේ දැන් බරපතල ලෙස නැවත අප් එක පැත්තට මාකට් එක යනවා. හැබැයි මාකට් එක අප් එකට ගියාට අපි මොකද කරන්නේ? අපි මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්නවා. ඒකට හේතුව මාකට් එකේ ලික්විඩිටි බලලා ඒ වගේම තමයි මාකට් එකේ තව මෙහි තියෙන ලික්විඩිටි අරගෙන නැහැ. මේ පල්ලෙහාට මාකට් එකේ හරියට පුල් බෑක් එක ඇවිල්ලා මාකට් එක හරියට ඩිස්කවුන්ට් වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි අපි ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධ දැන් ට්‍රේඩ් එකක් ගන්නෙ. ඒකත් අපි ආවට ගියට ගන්නෙ නැහැ. මේකෙදි මෙන්න මේ හදලා තියෙන ලික්විඩිටි මාකට් එකේ ගන්නකන් ඉඳලා අපි මොකද කරන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබොනාචි එක දාලා ෆිබොනාචි ලෙවල් එකක් මාක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ආපු පුල් බෑක් එකත් නැවත ප්‍රීමියම් වෙන්න දීලා තමයි අපි ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්නෙ. ඉතින් ඔන්න මෙන්න මේ සෝන් එකෙන් මම ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්නවා. ස්ටොප් ලොස් එක මෙන්න මේ හයි එකට එන ස්ටොප් ලොස් එක තියා ගන්නවා. TP එක මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එකේ ඩිස්කවුන්ට් සෝන් එකකට තියා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නෙ. අද දිනය දෙසැම්බර් 22 වෙනිදා වෙලාව 5:08යි. අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි ඔන්න අද දිනය ජනවාරි මාසේ 6 වෙනිදා වෙලාව 5:31යි. අපි ගත්ත ට්‍රේඩ් එක මේ විදිහට ප්‍රොෆිට් වෙලා තියෙනවට බලා ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එකේ හිට් කරලා නැහැ. ඉතින් අපි මේ ඇනලයිස් එක ගත්තේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ වගේ හරියටම TP තියන්න, ස්ටොප් ලොස් තියන්න, ඒ වගේම එන්ට්‍රි පොයින්ට්ස් හොයාගන්න විදිහ අපි පැහැදිලිව ඔයාලට කියලා දෙනවා අපේ ස්මාර්ට් මනි කන්සෙප්ට් ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක කරා. අපි ඇති වෙන එක ලයිව් ඇනලිසිස් වලට අරගෙන ඇවිල්ලා තියෙනවා. අපේ වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා YouTube එකේ. ගිහිල්ලා ඒකෙන් ඔයාලට ලයිව් ඇනලිසිස් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. ගිහින් මේ වීඩියෝස් බලන්න.